Hello guys! ඉතින් ඔන්න අද අපි අරන් ආව ටොපික් එක ගැන ගොඩක් අය අපෙන් කමෙන්ට්ස් වල ගොඩක් අහලා තිබුණානේ. ගොඩක් Facebook එකේ TikTok එකේ ගොඩක් කමෙන්ට්ස් දාලා අපේ වීඩියෝ වල මේ ටොපික් එක ගැන කියන්න කියලා අපිට කියලා තිබුණා. ඉතින් ඔන්න අද අපි කතා කරන්න යන්නේ නේපාලේ ලිවිං ගොඩස් ගැන. නේපාලේ කුමාරි කියන ලිවිං ගොඩස් ගැන. ඉතින් අපි දැක්ක පහුගිය දවස්වල මේ තෝරගත්ත අලුත් කුමාරි කෙනෙක් කත්මණ්ඩු වල. ඉතින් මේක ගැන මේ TV එකේ ලංකාවේ නිවුස් වල ගියා ගොඩක්. එතකොට මේ ගොඩාක් අය අපි දැක්ක කමෙන්ට්ස් එකෙන් මට කට්ටිය එවලා තිබ්බා. අමුතු කමෙන්ට්ස් දාලා තිබ්බා. සමහර විට ඒක ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණ හින්දා වෙන්නේ නැති ගොඩක් අය ඒ ගැන කියන්නේ කියලා අහලා තිබුණේ නේ. ඉතින් එහෙනම් ඔයාලට තමයි දැන් වැඩේ බාර දෙන්නේ. මොකද්ද මේ කුමාරි කියන්නේ? කවුද මේ? කොහොමද යාව තෝරන්නේ? පොඩි ළමයි ගොඩක් අය දන්නේ නැති දෙයක් නේ. ඇත්තටම කියනවනම් ඒ කුමාරි කියලා කියන්නේ පොඩි ලිවිං ගොඩස්, ඒ කියන්නේ ජීවමාන දෙවි කෙනෙක් විදිහට තමයි සලකන්නේ. ඒක ඇවිල්ලා හින්දු අයගේ සහ හින්දු බෞද්ධ දෙකොල්ලම අදහන දෙවි කෙනෙක්. ඉතින් ඒකට තෝරගන්නේ විශේෂයෙන්ම මේ පොඩි ළමයි. ඒකත් මේ හැමෝම එහෙම තෝරගන්නේ නැහැ. ඒකට තෝරගෙන විශේෂ කුල වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ එක්ක ඔයා ශාක්‍ය වංශික වෙන්න ඕනේ, එක්ක ඔයා බජ්ජාචාර්ය වෙන්න ඕනේ. ඔව් ඒක දැන් නේපාලින නේවාර් කියලා කට්ටිය නේවාර් කමියුනිටි එක ලංකාවේ සිංහලගේ දැන් මෙයාත් නේවාර් කෙනෙක්. ඉතින් මේ කුමාරි කියන කෙනාව තෝරන්නේ මේ නේවාර් කට්ටියගේ ශාක්‍ය සහ බජ්ජාචාර්ය කියන කුල. නැත්නම් වාසගම් දෙකකින් ඉපදුන ළමයිව විතරයි මේ ලිවිං ගොඩස් හැටියට තෝරගන්නේ. ඔව් තෝරගද්දී තව තියෙනවා එයාගේ කියන්නේ දේහ ලක්ෂණ තෝරගන්න දේවල් ඒ කියන්නේ බලන විදි තියෙනවානේ. ඒ කියන්නේ යා නිකම්ම තෝරගන්නේ නැහැ. නිකම්ම එහෙම තෝරගන්නේ නැහැ. ඒක මේ කුලේ ඉපදුනාට පළියටම මේ තෝරගන්නේ නැහැ. ඒක යාගේ මේක ගන්න බලන්න. ඒකේ පරම්පරාව තාන්ත්‍රික බුද්දිසම් ඒ කියන්නේ අදහන කට්ටියක් වෙන්න ඕනි. අනිත් ඒ ළමයාගේ කියන්නේ ඇඟේ කිසිම තුවාලයක් වෙන්න බෑ. ඒ කියන්නේ ලක්ෂණ 32ක් විතර බලනවා යාලා. ඒ කියන්නේ බුදුහාඳුරුන්ගේ තර ලක්ෂණ තිබ්බා කියලා කියනවනේ. ඒ වගේම ලක්ෂණ ළමයින්ගේ ලක්ෂණ ටිකක් බලනවා. ඒ කියන්නේ කෙස් කළු පාට වෙන්න ඕනි. ඇස් එහෙම කියන්නේ එළදෙනෙක්ගේ වගේ ඇහක් වෙන්න ඕනේ, පපුව මේ සිංහයෙක්ගේ වගේ පපුවක් වෙන්න ඕනේ. ඒ ලක්ෂණ ටිකක් බලලා තමයි මේ ළමයි ටිකක් තෝරගන්නේ. තව ප්‍රොසෙස් එකක් තියෙනවා මේ. තව වටයක් තියෙනවා. ඔව් ඒක ඊට පස්සේ ආයෙ එයාලගෙන් ටෙස්ට් එකක් කරනවා. ඒ කියන්නේ පරීක්ෂණ. ඒ කියන්නේ ඔය ළමයි කොහොම එකට දාලා කළු කාමරයකනේ සාමාන්‍ය තනි කළුවර කාමරයක දාලා මේ බලනවා මෙයාලා බය වෙනවද කියලා. ඉතින් ඒ තැන ටිකක් එසේ මෙසේ තැනක් නෙමෙයි. ඒ කියන්නේ ඔය බිලි පූජා එහෙම තියෙන. ඒ කියන්නේ මෙයා නිර්භීතයි දෙවි කෙනෙක්ට තියෙන්න ඕනේ අර දේවල් තියනවාද කියලා. ඒ තැන්වල නිර්භීතව බය නැතුව කාම් ඔයා මේ ඉන්නවාද කියලා බලලා සංසුන් ඔය බලලා තමයි අන්තිමට මේ තෝරගන්නේ එක්කෙනෙක්. හැබැයි ඒ තෝරගත්ත කෙනාගේ මේ හොරොස්කෝප් එකක් බලනවා. තවත් මේ රටේ ඉන්න ප්‍රධානතම ලීඩර්ගේ හොරොස්කෝප් එකක් ගලපලා බලනවා. ඒ සමානද කියලා. ඒ කියන්නේ බැලුවේ රජුගේ. දැන් නම් ඉතින් කවුද ඒ කියන්නේ රටේ ඉන්න ලොකුම තනතුරු දරන්නේ එයාගේ හොරොස්කෝප් එකයි බලලා ඊට පස්සේ තමයි එයාව තෝරගන්නේ. දැන් මේක සාමාන්‍ය අද ඊයේ වෙච්ච එකක් නෙමෙයි. අත්‍තරම මේක රජ කාලේ කියන්නේ 13th century වගේ ඒ කාලේ තමයි මේක මේ මොකක් ට්‍රැඩිෂන් එක මේ පටන්ගෙන තියෙන්නේ. ඒ කියන්නේ ওই මල්ල රජුරුන්ගේ කාලේ. මේ කාලේ මල්ල රජු එක්කෙනෙක්ට හිටියලු මේ කියන්නේ තලේජු භවානී කියන දෙවියෙක් හැමදාම රැට ඇවිල්ලා මනුෂ්‍ය රූපයෙන් ඇවිල්ලා යාට උපදෙස් දෙනවලු කොහොමද යාගේ රාජ්‍ය ඒ කියන්නේ රාජ්‍ය පවත්වගෙන යන්නේ, කොහොමද සාමකාමීව ඒක විනාශ වෙන්නේ නැතුව කොහොමද ඒ ටික කරගෙන යන්නේ කියලා හැමදාම උපදෙස් දෙන්න. හැමදාම ඒ තලේජු භවානී කියන දෙවියා ඒ කියන්නේ රැට ඇවිල්ලා යාට උපදෙස් දීලා යනවලු. ඉතින් ඒ දෙවියා යාගෙන් ඒ කියන්නේ රජතුමාගෙන් පොරොන්දු වෙලා තිනවා මේ කතාව ඔයාලට වෙන කාටවත් කියන්න බෑ. ඒ කියන්නේ මම එද්දී වෙන කවුරුත් ඒ කියන්නේ මිනිස්සෙක් මේ ළඟ ඉන්නත් බෑ කියලා ඒ පොරොන්දු කරවගෙන තමයි මේ ඔක පවත්වාගෙන ගිහිල්ලා තිබ්බේ. කාලයක් යද්දී රජුරු හිතනවා මේක දැන් ඒ තියාගන්න නැහැ, තමන්ගේ හිත ඇතුලේ තියාගන්න නැහැ. ඒක ඉතින් යා එක එකනට කියන්න පටන් ගන්නවා. ක්ලික් එහෙම කතාවක් කියනවා. මේක සීක්‍රට් එකක් විදිහට තියන්න නැතුව ස්ටෝරි එකක් විදිහට කට්ටියට කියනවා. අන්න හරි. තවත් කට්ටියක් කියනවා ඉතින් රජතුමා ඉතින් ඒ දෙවි යන්ගේ රූප ලක්ෂ රූපයට වසඟ වෙලා ඉතින් දෙවියන්ට කැමැත්ත වගේ ඒකත් ආවා කියලා කියනවා. ඉතින් ඒ හේතු මත ක්‍රෂ් එකක් වගේ ඇවිල්ලා ඉතින් ඒ පැත්තට ගිහිල්ලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ හින්දා ඉතින් ඒ දෙවියා ඉතින් ඒකට අමනාප වෙලා ඩිස්පොයින්ට් වෙලා ඉතින් එයා යන්න ඒ කියන්නේ ආයේ එන්නේ නැහැ කියලා මේ ගිහිල්ලා තිනවා. ඉතින් යන්න කලින් ගිහිල්ලා තිනවා මම ඔයාලගේ ඒ කියන්නේ කින්ග්ඩම් එක ඔයාලට බේර ගන්න ඕන නම් ඉතින් මම මේකෙන් ශාක්‍ය කුලයේ ළමයිගේ
ඒ කියන්නේ ඉන්කානේෂන් කියලා කියන්නේ අපි පුනරුත්පත්තියක් පුනරුත්පත්තියක් විදියට එනවා එනවා. ඉතින් ඔයාට ඕන නම් බේර ගන්න ඕන නම් ඉතින් අන්න යාව හොයාගෙන එයාට පුද පූජා කරලා ඉතින් ඒක ඔයාලට බේර ගන්න පුළුවන් කියලා මේ කියලා තමයි අන්තිමට ගිහිල්ලා ඒ කියන්නේ තියෙන්නේ. මේ කුමාරි කියන ගොඩස් රජ කාලේ හිටපු ගොඩසුයි දැන් ඉන්න මේ කුමාරි ගොඩස් එකයි ලොකු ඒ කියන්නේ නේපාලේ තියෙන යාට ලොකු තියෙන අර නේපාලේ රාජ්‍යත්වය අර දේශපාලනයේ ඒකත් එක්ක බැඳිලා තියෙන. දැන් අපි ලංකාවේ බුද්දිසම් එක්ක බැඳිලා තියෙන අපේ පොලිටික්ස් ඒ වගේ ඒ කියන්නේ ලොකු එයාට තියෙන අර හරියට පිළිගන්න යාලා ඒ කියන්නේ මිත්‍යාවක් වෙන්නත් පුළුවන් ඒත් එයාලා ඒක ගොඩක් ට්‍රැඩිෂන් එකක්. ඉතින් හේතුවක් තියෙන ඉතින් මේ මෙච්චර කාලයක පවත්වාගෙන ආවේ මහයි බලයක් තියෙනවා. ඉතින් මිනිස්සු විශ්වාස කරනවා. ඉතින් යාට ඇත්තට මේ ඒ කියන්නේ තලේජු භවානි කියන්නේ දුර්ගා කියන්නේ අපි ලංකාවේ දුර්ගා කියවම දන්නවනේ. ඉතින් එයාගේම ඇවටාර් එකක් තමයි තලේජු භවානි කියලා කියන්නේ. ඉතින් එයාගේ ඉන්කානේෂන් තමයි ඔය කුමාරි කියන දෙවිය. එතකොට කියලා කියන්නේ. ඉතින් මිනිස්සු ඉතින් විශ්වාස කරනවා. ඉතින් මෙයා කුමාරි දෙවියා ඉතින් වඳිනකොට ඉතින් වැන්දාම ඉතින් යාලට ඉතින් ෆෝචුන් ලැබෙනවා. ඉතින් හොඳ good health ලැබෙනවා. ඉතින් ලොකු ජීවිතේ ආශිර්වාදයක් ලැබෙනවා කියලා ඉතින් ඒක විශ්වාස කරන්නේ මේ හින්දු අයත් විශ්වාස කරනවා. නේපාලේ ඉන්න අනිත් එක නේපාලේ ඉන්න බෞද්ධයෝත් විශ්වාස කරනවා ඒක. ඉතින් හැමදාම වගේ ඉතින් මිනිස්සු ඉතින් යනවා. ඉතින් ගිහිල්ලා වැඳලා එහෙම යාගේ ආශිර්වාදේ ලැබලා එනවා. ඉතින් හැබැයි යාව ඒ කියන්නේ හැම වෙලේම පෙන්වන්නේ නැහැ අර අපේ දලදාව පෙන්වන්නේ නැහැ වගේ ඒ වගේ යාව පෙන්වන්නේ නැහැ. කුමාරි කියන දෙවියටම විශේෂ වෙන් කරපු විශේෂ තැනක් තියෙනවා. විශේෂයෙන්ම හදපු පොඩි මාලිගාවක් වගේ එතනම හදලා තියෙන. ඒක තියෙන්නේ කට්මන්ඩු වල අගනුවර මැදමයි තියෙන්නේ. ඉතින් බසන්තපුර කියලා මෙයාත් මේ ගිහිලා තියෙනවා. එතන මම කන්නේ මට ඇතුළට යන්න බලන්න බැරි ඒ ටයිම් එකක් තියෙනවා බලන්න. ඒ ටයිම් එකට ගියොත් එimhe අපිට ගිහිල්ලා මේ බලා ගන්න පුළුවන්. ඉතින් හැබැයි ඉතින් එයා විශ්වාස කරනවා මේ සමහරලාට අපි කියමුකෝ අපි හදිසියෙ අපි බලන්න ගියා වඳින්න ගියා කියලා. ඒ හදිසියෙ එයාගේ මොනවා එක්ස්ප්‍රෙෂන් එකක් එයා එක්ස්ප්‍රෙස් කරොත් එහෙම hina වුත් එහෙම එක්ක ඇඬුත් එහෙම ඒක මේ සාමාන්‍ය මිනිස්සු පිළිගන්නේ ඒක කියන්නේ අපේ ජීවිතයට ලොකු ඒ කියන්නේ හොඳ නැහැ කියලා පිළිගන්නේ මොනවා හරි ලොකු ඒ කියන්නේ හානියක් කරදරයක් වෙන්න යන්නේ අසුබ දෙයක් කියලා තමයි මිනිස්සු මේක පිළිගන්නේ. ඉතින් මම දැක්ක දැන් අර කමෙන්ට්ස් එහෙම අර දාලා තිබුණ අර නිවුස් එකේ දාලා තිබුණ කමෙන්ට්ස් දැක්කම ගොඩක් අය මේක මිත්‍යාව මොකද මේ පොඩි ළමයින්ට මේ මෙහෙම වඳින්නේ තව මේ පොඩි ළමයින්ට ප්‍රයිවට් ලයිෆ් එකක් නැද්ද එහෙම අහලා තිබුණා. ඉතින් අපිට ඒකට මුකුත් කියන්න බෑ මොකද මොකක් හරි රටක දැන් ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ කොච්චර මිත්‍යා විශ්වාස තියෙනවද නේ. එහෙම බලමු අපිට මුකුත් කියන්න බෑ මොකද ඒක රජ කාලේ ඉඳන් පැවිදෙන ට්‍රැඩිෂන් එකනේ චාරිත්‍රයන්නේ. ඉතින් ඒ වගේම දැන් අද කාලේ ඉස්සර කාලේ වගේ නෙවෙයි මේ කුමාරිට ප්‍රයිවට් ටියුටර් කෙනෙක් දාලා යාළු උගන්වනවා. ඒ කියන්නේ යාලා කුමාරි භාවයෙන් මිදුණන් පස්සේ යාලා කොහොමද සොසයිටි එකට යන්නේ කියලා යාලට උගන්වනවා. එතකොට යාලට තව යාළුවෝ එක්ක ෆැමිලි එකත් එක්ක ගත කරන්න සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දෙනවා වගේ ගොඩක් දේවල් දැන් වෙනස් වෙලා තියෙනවා අලුත් කාලෙත්. ඒක ඉතින් කාලයක් කටික කාලයක් තියෙන ඒකනේ. එයාගේ කාලයක් තියෙනවා. කුමාරි වෙලා ඉන්න කාලයක් තියෙනවා. කියන්නේ අපි කියමුකෝ අපි හදිසියවත් යනලා මෙයා වැඩි විදිහටපත් වුණා කියමුකෝ. එයාගේ කියන එක නවත්තන්නේ එයා ලිවිං ගොඩස් භාවයෙන් මිදෙන්නේ එයා වැඩි විදිහටපත් වුණාට. ඔව් වැඩි විදිහටපත් වුණාට පස්සේ එක්ක එයාගේ කියමුකෝ ශරීරයෙන් දතක් එහෙම අපි හැලුනාම එහෙම වුණාමත් එයාව මේකින් මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊට පස්සේ වෙන කෙනෙක් තෝරගන්නවා ඊට පස්සේ. අලුත් කෙනෙක්ව තෝරගන්නවා. ඉතින් එහෙම තමයි අද කුමාරි ගැන කතාව. ඉතින් අපි හිතනවා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට තව විස්තර ඕන නම් ගොඩාක් YouTube එකේ ડોකියුමන්ටරිස් එහෙම ගොඩාක් තියෙනවා. ගොඩක් BBC එකේ ડોකියුමන්ටරි විදියට හදලා තියෙනවා වීඩියෝස්. ඉතින් කුමාරි නේපාලේ කියන්නේ දෙකට වෙන් කරන්න බැරි දෙයක්. මේක තියෙන්නේ කට්මන්ඩු ඒ කියන්නේ වැලි එකේ තියෙන කට්මන්ඩු බක්තපුර ලලිත්පුර කියන ඒ ප්‍රධාන ඒ කියන්නේ සිටිස් තුන ඇතුලේ තමයි මේ කුමාරි කියන සංකල්පය තියෙන්නේ. ඒක හැම රටේ හැමතැනම ඒක සංකල්පේ නැහැ ඒක සාමාන්‍යයෙන්. ලොකු තනතුරක් තිබිච්ච කෙනෙක් වුණත් ඒ කියන්නේ එයා ආවම එයාට වඳිනවා එයාට පිළිගන්න එයාගේ ඉස්සරහින් දන්නමල වඳිනවා. ඉතින් ඒක කරනවා මිනිස්සු. එයා පොඩි ළමෙක් වුණත් එහෙම කරන ඉතින් ඔයාලා හිතන්න එයා සාමාන්‍ය පොඩි ළමෙක් කියලා එච්චර උසස් කෙනෙක් එයාට වඳිනවා කියන්නේ එයා සමනින් සංසාරේ මොනවාරි පිනක් කරලා ඇති කෙනෙක් වෙන්න ඇතිනේ. එහෙම වැඳුම් පිළි සැප සම්පත් ලබන්න. එන්න ඔහොම තමයි අද වීඩියෝ එක ගොඩාක් දික් වුණා. ඉතින් මේ ඔයාලා අයිඩියා එකක් ගන්න ඇති කියලා හිතනවා. ඉතින් තව ඔයාලට සෝසස් ડોකියුමන්ටරිස් YouTube එකේ බලලා සර්ච් කරලා ඉතින් හොයාගන්න පුළුවන්. එහෙනම් අදට යකින් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.